දන්න කෙනෙක් කියනවාද අපිට මේ රිමාන්ඩ් භාණ්ඩාගාරය කියන්නේ මොකද්ද කියලා? අපි නම් අහලා තියෙන්නේ රිමාන්ඩ් බන්ධනාගාරය කියලා. රිමාන්ඩ් භාණ්ඩාගාරය කියලා දෙයක් තියෙනවා නම් අපිට වහාම පැහැදිලි කරලා දෙන්න. මොකද අපි ඉස්කෝලේ යන කාලේවත් අහලා නැහැ. හැබැයි අපිට මේ සජිත් මහත්තයා මේ කියන්නේ මේ බලන චුට්ටක් මේ වීඩියෝ එක අහලා බලන්න. එයා කියනවා රිමාන්ඩ් භාණ්ඩාගාරය කියලා. මේ වැරදීමකින් කියවුණාද නැත්නම් එහෙම දෙයක් ඇත්තටම තියනවද කියලා දැනුවත් කරන්න. මොකද හොඳ නැහැනේ මිනිස්සු අපි ඉස්කෝලේ යන කාලේවත් අහලා නැති දෙයක්. හැබැයි ඉතින් මේ වගේ දෙයක් ඉතින් කියන්න නම් ඉතින් සජිත් මහත්තයා හැරෙන්න වෙන කවුද නේද? දන්නවද දන්නේ නැහැ. මම මේක ඇහුවේ මේ පළවෙනි වතාවට මේ භාණ්ඩාගාරයට රිමාන්ඩ් භාණ්ඩාගාරයට ගිය අවස්ථාවක මම ඒක කියන්නම් කොහෙද කියලා මේ මට හරියට මතක නැහැ මොන භාණ්ඩාගාරෙ මේ කොළඹවල මේ තාප්පයක් තියෙනවා. ඒ දන්න කෙනෙක් කියනවාද අපිට මේ රිමාන්ඩ් භාණ්ඩාගාරය කියන්නේ මොකද්ද කියලා? අපි නම් අහලා තියෙන්නේ රිමාන්ඩ් බන්ධනාගාරය කියලා. රිමාන්ඩ් භාණ්ඩාගාරය කියලා දෙයක් තියෙනවා නම් අපිට වහාම පැහැදිලි කරලා දෙන්න. මොකද අපි ඉස්කෝලේ යන කාලේවත් අහලා නැහැ. හැබැයි අපිට මේ සජිත් මහත්තයා මේ කියන්නේ මේ බලන චුට්ටක් මේ වීඩියෝ එක අහලා බලන්න. එයා කියනවා රිමාන්ඩ් භාණ්ඩාගාරය කියලා. මේ වැරදීමකින් කියවුණාද නැත්නම් එහෙම දෙයක් ඇත්තටම තියනවද කියලා දැනුවත් කරන්න. මොකද හොඳ නැහැනේ මිනිස්සු අපි ඉස්කෝලේ යන කාලේවත් අහලා නැති දෙයක්. හැබැයි ඉතින් මේ වගේ දෙයක් ඉතින් කියන්න නම් ඉතින් සජිත් මහත්තයා හැරෙන්න වෙන කවුද නේද? දන්නවද දන්නේ නැහැ. මම මේක ඇහුවේ මේ පළවෙනි වතාවට මේ භාණ්ඩාගාරයට රිමාන්ඩ් භාණ්ඩාගාරයට ගිය අවස්ථාවක මම ඒක කියන්නම් කොහෙද කියලා මේ මට හරියට මතක නැහැ මොන භාණ්ඩාගාරෙ මේ කොළඹවල මේ තාප්පයක් තියෙනවා. ඒ